ඔයාට ඉතින් හැමදේම අමතක වෙනවා. ඔහොම ගිහිල්ලා තව ටික දවසකින් සම්පූර්ණයෙන්ම මාවත් අමතක වෙලා යයි නේද? එහෙම එකක් වෙන්නේ නැහැ. මම පුළුවන් තරම් ඉක්මනට ඔයාවයි අර මහියමයි බලන්න එනවා ඔහි. ඕක ඉතින් අයියා හැමදාම කියනවනේ. අර අපේ අක්කා කියනවා වගේ ඔයාට මෙහෙ එන්න බැරි වෙයි. මට ඔය එන්න කොච්චර හේතු දිනවදනේ දැන්. අනේ නිකන් ඉන්න. දැන් මෙහෙම හිතමුකෝ. ඔයා කියන විදිහට මහිගේ තාත්තා අසනීප වෙලා බෙහෙත් ගන්න ඔහෙ එනවනම් මටත් පුළුවන් නේ අසනීප වෙලා ඔහෙ එන්න බෙහෙත් ගන්න. අනේ එහෙමනම් වෙන්න හොඳ නැහැ. ඔයාට අසනීපයක් වෙන්න හොඳ නැහැ. එහෙම කියන්න එපා. මට දැන් හිතිලා තියෙන්නේ අසනීපයක් හදාගෙන හරි ඔහෙ එන්න. ඒතර මට පුළුවන් නවා බලන්න. අනිත් ඒ එතකොට මට වේදකම් කරන්න වේද මහත්තයෙක් ඕනෙත් නෑනේ. ඔයාට පුළුවන් මට වේදකම් කරන්න. හොඳට තියෙයි. අප්පච්චිගෙන් බැනුම් තමයි අහන්න වෙන්නේ. බැනුම් අහගෙන හරි ආවොත් එහෙම මට වේදකම් කරනවා. නැතුව හරි. එහෙනම් මං එනවා. අනේ නිකන් ඉන්න අයියේ. ඕවා ඉතින් ඔයාගේ බොරු චාටු කතානේ. අන්න ඒකනේ කියන්නේ. මං ඔයාට ආපු වෙලාවක ඔයාලට තීරි චාටු කතාවද මොනවද මං කියන්නේ කියලා. ඒක එතකොට බලමු. බලන් තමයි අයියේ ඉන්නේ. හැම වෙලෙම හිතනවා අයියා අදේ හෙටේ කියලා.